අද පුතේ අපි මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙවර 2026 A level දේශපාලන විද්‍යා විෂය විශේෂයෙන් අනුමාන ප්‍රශ්න මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද අපි මේ වීඩියෝ කරා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන මේවර එක්සෑම් එකේ දේශපාලන විද්‍යා විෂයයට වැඩිම ඉඩ ප්‍රස්තාවක් තියෙන කොටස් තමයි අහන්න වැඩිම ඉඩ ප්‍රස්තාවක් තියෙන කොටස් තමයි මේ වීඩියෝ කරා අපි අද කතා කරන්නේ. එතකොට පුතේ විශේෂයෙන් ඔයාලට 2026 A level විෂය A level කලා විෂය ධාරාව යටතේ විශේෂයෙන් සෑම කලා විෂයක් සඳහාම අපි හැම විෂයකට අනුමාන ප්‍රශ්න පත්‍ර 4 බැගින් නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව සෑම කලා විෂයකටම අවසාන සම්මන්ත්‍රණ නිර්මාණය කරලා තියෙනවා. සූදානම් කරලා තියෙන. ඒතර ඒවට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අවසාන වශයෙන් සෑම කලා විෂයකටම අනුමාන ප්‍රශ්න පත්‍ර සහ අවසාන සම්මන්ත්‍රණ සඳහා සම්බන්ධ වීමේ හැකියාවත් මේ වෙද්දී නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් පුතේ ඔයාලට අවසාන සම්මන්ත්‍රණ හෝ එහෙම නැත්නම් අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා ගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න 070 068 70 50 හෝ 075 6300 774 numbers දෙකකට WhatsApp message එකක් දාන්න හැකියාව තියෙනවා. අපිට විශේෂයෙන් 2026 LL දේශපාලන විද්‍යාව අනුමාන ගත්ත මේ බර අපි කතා කරමු එහෙනම්. මේ බරත් වැඩි ඉඩකඩක් තියෙනවා. අධ්‍යයන ප්‍රවේශයටදී දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය, දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය, බහුවිෂයක ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය වැඩිපුර බලාගෙන යන්න. දේශපාලන රාජ්‍ය පරිපාලන ආණ්ඩුකරණය පිළිබඳ ක්‍රියාදාමයකි බලාගෙන යන්න. දේශපාලන සමාජ භාවිතයකි හොඳින් බලාගෙන යන්න. දේශපාලන පැතිකඩ සම්බන්ධව බලාගෙන යන්න. මිනිසුන් දේශපාලන ඉගෙන ගන්නේ කෙසේද? ඊට අමතරව කෙටිසටහන යටතේ දේශපාලන දර්ශනය, සිවිල් සමාජය, මාක්ස්වාදය, ලිබරල් වාදය, සමාජ සම්මුතිවාදය වගේ කොටස්. ඊට අමතරව අපි දන්නවා ග්‍රීක නාගරික රාජ්‍ය, ඊට පස්සේ ගෝත්‍රික රාජ්‍ය වගේ රාජ්‍ය මාදිලි වර්ගීකරණ හොඳින් බලාගෙන යන්න. ඒ වගේම නූතන භෞමික රාජ්‍යාංග සම්බන්ධ හොඳින් බලාගෙන යන්න. ඒ වගේම විශේෂයෙන් ඇරිස්ටෝටේලියානු සහ වෙබේරියානු අර්ථ සම්බන්ධ හොඳින් බලාගෙන යන්න. ඒ වගේමයි ඓක්‍ය සංධි ආණ්ඩුක්‍රම සංසන්දනය සම්බන්ධ හොඳට බලාගෙන යන්න. අර්ධ සංධි ආණ්ඩුක්‍රමය කොයි වගේද? අර්ධ සංධි ආණ්ඩුක්‍රමය සහ සංධි ආණ්ඩුක්‍රමය වගේ කොටස් ගැන සම්බන්ධව බලාගෙන යන්න. ඊට අමතරව දේශපාලන මතවාදයට ප්‍රති සමූහාණ්ඩුවාදය, ජාතිකවාදය, ස්ත්‍රීවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් බලාගෙන යන්න. ඊට අමතරව ගැටුම් ජීවන චක්‍රය, ගැටුම් සමතන මාධ්‍ය, ගැටුම් සම්බන්ධ ප්‍රවේශ, ගැටුමේ සාධනීය සනිෂේධනීය පැතිකඩ හොඳින් බලාගෙන යන්න. ඒ වගේම යටත් විධි සමයේ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තන සම්බන්ධව, ඊටත් අමතරව යටත් විධි සමයේ යහපත් ප්‍රතිඵල සම්බන්ධව, ඊටත් අමතරව කෝල් බ්‍රූක් යටතේ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තන සම්බන්ධව, ඊටත් අමතරව 1931 ඩොනමෝර් යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ අමාත්‍ය මණ්ඩලය කෙබඳු ආකාරයෙන් තිබ්බද කියන කාරණය සම්බන්ධව, ඊටත් අමතරව 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්, වැදගත් තුනේ කොහොමද 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියන කාරණය සම්බන්ධව, ඒ වගේම සංසන්දන ප්‍රශ්නයට විශේෂයෙන් සෝල්බරි සහ 72 යටතේ සත්‍ය විධායකය සංසන්දනය කරන්න, ඊළඟට 47 72 යටතේ අධිකරණ සේවයේ සංසන්දනයක්, 47 72 යටතේ රාජ්‍ය සේවයේ සංසන්දනයක්, 78 1978 ව්‍යවස්ථාව එවත් 1978 ව්‍යවස්ථාදායක කොහොමද තිබ්බේ, ඊට පස්සේ 1978 යටතේ රාජ්‍ය සේවය කොයි වගේද තිබ්බේ. හරි. ඒ වගේම මේ සංශෝධන යටතේ විශේෂයෙන් 17 18 20 21 වගේ සංශෝධන බලා ගන්න. ආණ්ඩු ක්‍රම මාදිලි යටතේ විශේෂයෙන් ලංකා ආණ්ඩු ක්‍රම, ප්‍රංශ ආණ්ඩු ක්‍රම වැඩිපුර ඉඩ ප්‍රස්තාවක් දෙන්න. ඊට අමතරව ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය, ප්‍රජාතාන්ත්‍රික අංග සහ ප්‍රජාතාන්ත්‍රික නොවන අංග අපි කතා කරනවා. එතකොට ඒවා ගැන පොඩි අවබෝධයක් දෙන්න, වැඩිපුර ෆෝකස් එකක් දෙන්න. රාජ්‍ය ප්‍රතිපත්තිය බැඳුණු සංකල්ප හොඳින් බලාගෙන යන්න. ඒ වගේ ඉතිසරහන යටතේ ලංකා දේශපාලන පක්ෂ ක්‍රමය, වාමාංශික පක්ෂ, ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය, රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාදරයන්, ලංකා විදේශ ප්‍රතිපත්තිය, මෙන්න මේ වගේ කරුණු කාරණා සම්බන්ධයෙන් හොඳින් එක්සෑම් එකට යන්න කලින් බලාගෙන යන්න. මේවට වැඩි ඉඩ කඩක් දෙන්නවා පාඩම් කරන ගමන් අනිත් කොටස් වලට අවධානය දෙන ගමන්. සායනම් වඩ පුළුවන් 2026 LL සෑම කලා විෂයක් සඳහාම අනුමාන ප්‍රශ්න පත්‍ර සහ අවසාන සම්මන්ත්‍රණ මාලා සඳහා සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් 070 068 70 50 075 6300 774 නම්බරයට WhatsApp message එකක් දැම්මොත් අනුමාන ප්‍රශ්න පත්‍ර හෝ අවසාන සම්මන්ත්‍රණ මාලා සඳහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. අපිට ඔයාලට good luck.